මට යන ට්‍රේන් එක එනවා ළමයි. මේ තියෙන්නේ කහ පාට ට්‍රේන් එකක්. මේක පොළව යටින් යන්නේ. බලන්න ජපානයේ ඉන්න අය පේලියට තමයි ට්‍රේන් වලට නගින්නේ. ලංකාවේ වගේ පෙරලගෙන යන්නේ නැහැ. ඇතුලේ ඉන්න අය බැස්සට පස්සේ පිළිවෙලට ලස්සන ට්‍රේන් එකට නගිනවා. ට්‍රේන් එක ඇතුලේ ෆෝන් එක යූස් කරන්නේ නැහැ. ඒ නිසා මම ට්‍රේන් එකෙන් බහිද්දි ඊට පස්සේ ටික ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේන් එකෙන් බැහැලා මම දැන් මේ යන ගමන් එක්සිට් එක හොයාගෙන එක්සිට් එක හොයාගන්න එකත් ලේසි නැහැ. ඇත්තටම පළවෙනි වතාවට මෙහෙම තැනකට ආවහම චුට්ටක් වැරදීම් ඉතින් වෙනවා. කොහොම හරි මේ මම එක්සිට් වුණා. එක්සිට් වෙලා මම ටික දුරක් ඇවිදගෙන යද්දී මට මෙන්න මේ බෝඩ් එක දැක්කම තමයි පුදුම සතුටක් ආවේ. මම යන්නේ සෙන්සෝජි ටෙම්පල් එක බලන්න. ඉතින් එක්සිට් වෙලත් මීටර් 200ක් විතර ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. මම මේ වෙනකන් ජපානයේ ගියපු තැන් වලින් ලස්සනම තැනක් තමයි මේ සෙන්සෝජි ටෙම්පල් එක. ඇත්තටම පුදුම තරම් ලස්සනයි. මෙහි තියෙන සංස්කෘතිය ගැන තාම අපි දන්නේ නැහැ. මේ දේවල් දැක්කම තමයි හිතෙන්නේ මේවා දකින්නත් පින් කළානේ කියලා. ඉතින් ගොඩාක් අය ඉන්නවා මේ ගයිකුකුජින්ලා ඇවිල්ලා මේවා බලන්න. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. Welcome to Asakusa. Okay, for your information, Sensoji Temple. We are here. Most people go to the Sensoji Temple, right? Yes. And then we can take fire in Sensoji Temple by the rickshaw. And then around of the Sensoji Temple, I can take. ඉතින් මෙයාලා කරන්නේ මේ වීල් චෙයාර් වල තියාගෙන මෙහෙට එන ෆොරිනර්ස් ලව මේ අසකුසා ටෙම්පල් එක වටේට මේ තියෙන තැන්වල ඇවිදින්න එක්කරන් යන එක. ඉතින් මම පයින්ම ආවා. මම තනියමත් ආව නිසා මොනවද මේ වෙන්නේ කියලා බලන්න. මේ තමයි ජපානයේ තියෙන පරණම පන්සල. ඉතින් කොහොම හරි අන්තිමට ලොකේෂන් එකට ආවා. යම් බලන්න කොහොමද ඇතුළට කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් හරිම ලස්සනයි. ජපාන් අය කිමෝන ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ගොඩක් ගයිකුකුජින්ලා විදේශී ජාතිකයන් ගොඩක් අය ඉන්නවා මෙතන ෆොටෝස් එහෙම ගන්නවා. මම ඉතින් අද තනියම ආවේ. ඒ නිසා මම ෆොටෝස් ගන්නෙ නැහැ. වීඩියෝ එකක් ගන්නවා පස්සේ. ලස්සන කැටයමක්. මේක මකර කැටයමක් වගේ පේන්නේ. මාරම ලස්සනයි. දැන් මේ ඕටම් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ විදියට කොළ වලින් එහෙම සරසලා තියෙනවා මේගොල්ලෝ. හරිම ලස්සනයි.
ජපානයේ තියෙන ලස්සන තැන් පෙන්නන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් ඔයාලට බලන්න පුළුවන් වෙයි. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you.